大事にします。ගයිස් මේ තමා අපි ඉස්කෝලේ අන්තිම දවසේ ගත්ත පාටි එක. අපිට ඉගෙනුවේ ඉස්කෝලේ ඉඳපු ප්‍රින්සිපල්. අනතුරු වලට මාන්නයක් තියාගන්න නැතුව හරිම විනෝදෙන් හරිම කරුණාවන්තව අපිට ඉගෙනුවා. ඒ වගේම අපි යුනිවර්සිටි ඇප්ලයි කරද්දී අපිට ඒවටත් ගොඩක් උදව් කරා. වින්දම් මේ වීඩියෝ එක බලන අයට මම මේ කියන්නේ අපි මෙහි උගන්වන ගුරුවරුන්ට කියන්නේ සෙන්සෙලා කියලා. ප්‍රින්සිපල් සර්ට කියන්නේ කෝචෝ සෙන්සෙ කියලා. මේ කෝචෝ සෙන්සෙ කොච්චරනම් හොඳද කියනවා නම් මම ලැන්ග්වේජ් ස්කූල් එකේ ඉඳන් ගොඩක් දුර තැනකට තමා යුනිවර්සිටි ඇප්ලයි කරේ. මේ යුනිවර්සිටි වලට කියන්නේ දයගගු කියලා. ඉතින් දයගගු එකේ මෙන්සෙත්සු එහෙම නැත්නම් ඉන්ටර්විව්. ඒකට මට යන්න ෆ්ලයිට් එක බුක් කරන්න උදව් කරෙත් සෙන්සේ. ඉතින් මට ෆ්ලයිට් එක උදේ තියෙන නිසා ෆ්ලයිට් එක මග හැරේ කියලා මම ගෙදරින් පිටත් වෙන්නත් පැයකට කලින් මට මෙසේජ් දාලා අහලා තියෙනවා මම ගෙදරින් පිටත් වුණාද කියලා. තමන්ගේ රාජකාරියටත් එහා ගිහිල්ලා අපිට මෙහෙම කරුණාවන්තව උදව් කරපු ඒ ගුරුතුමන්ට ලැබෙන සැලකීමක් විදියට මේ විදියට gift එකකුත් අරගෙන ගිහිල්ලා කේකුත් අරන් ගිහිල්ලා මේ විදියට ඒ ගුරුතුමන්ව අපි සතුටු කරා. ඒත් ඉතින් අපිව හිනස්සන්නේ එක එක දේවල් කරා. මේ බලන්නක මෙතන සෙන්සේ මොකද්ද කරන්නේ කියලා. ඔන්න ඔය වගේ වැඩ කළා තමයි අපිව සතුටින් තියන්නේ. පන්තියේ ළමයි ටික ඔක්කොම එකතු වෙලා සෙන්සෙට දුන්න gift එක සෙන්සේ අම්බස් කරන වෙලාව. බලන්නකො සෙන්සේගේ සතුට. はい、ありがとうございます。大事にします。ඊට පස්සේ සෙන්සේ අපි වෙනුවෙන් කතාවකුත් කරා. තේරෙන්නේ නැති අයට තේරුන්නේ නැතුණට කමන්නේ ඒකේ චූටි කොටසක් බලන්නකෝ. 新しいところでもみんなの今まで勉強してきたことを生かして新しい世界をまた広げてください。はい、そうですね。おめでとうございます。ありがとうございます。මේ ඉස්කෝලේ එක විශේෂත්වයක් තියෙනවා. උගන්නන එකම විතරක් කරන්නේ නැතුව ඒක උත්සව තියෙනවා. අපිට සතුටින් ඉගෙන ගන්න පුළුවන් වාතාවරණයක් ඉස්කෝලේ හදලා දුන්නා. වෙන ඉස්කෝල වගේ මේ ඉස්කෝලේ කවදාවත් කෙස් එකේ වැටෙන්න නම් බෑ. වැටුනොත් ගෙදරට ඇවිල්ලා එක්කගෙන යන්න. බලනවා ඇති ලංකාවේ ඉන්න කෙස් එක කියන්නේ මොකද්ද කියලා. කෙස් ඉසුරු කියලා කියන්නේ ඉස්කෝලේට ඇවිල්ලා නැතුව ඉන්න එක. බැරිම හේතුවකට ඇරෙන්න වෙනම හේතුවකට කෙස් එක වැටෙන්න බෑ. එහෙමයි කියලා අපි බලෙන් ඉස්කෝලේ ගියෙත් නෑ. අපි හරි ආසාවෙන් තමයි ඉස්කෝලේ ගියේ. අපිට හරි නිදහසේ සතුටින් ඉගෙන ගන්න වාතාවරණයක් ඉස්කෝලේ තිබ්බ නිසා. දැන් බලනවා ඇති නේද මෙතන මොකද්ද මේ වාඩි වෙලා කරන්නේ කියලා. තමා සොත්සුගේ එකට. එහෙමත් නැත්නම් ග්‍රැජුවේෂන් සෙරමනි එකට අපිට පුහුණුවක් පොඩියට පුහුණුවක් දුන්නා. මොකද ඒ දවසට කලින් දවස තමයි මේ තියෙන්නේ. අපි පොඩි ළමයි වගේ එක එක දඟ වැඩ කර අන්තිම දවස නිසා දුකයි සතුටයි දෙකම තියාගෙන සතුටින් ඉඳියා. ඒ නක්කයි මායි තමා එකට එපාර්ට්මන්ට් එකේ ඉඳියේ. කවදාවත් රණ්ඩු වෙලා තරහ වෙලා කතා නොකරනම් ඉඳලා නැහැ. ඊපස්සේ හැමෝම ඩාන්ස් කරා. ඒකිනුත් ටිකක් බලන්නකෝ. හැමදාම ඩාන්ස් කරන මට එදා ඩාන්ස් කරන්න තරම් මූඩ් එකක් තිබුණේ නැහැ. වීඩියෝ කරන්න මට ඩාන්ස් කරන්න කියලා කිව්වත් මම ඩාන්ස් කරේ නැහැ. ඊපස්සේ හැමෝම එයාලගේ අපාර්ට්මන්ට් වලට ගියා. මාත් එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.